Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩාක් අය මගෙන් මේ වසරෙත් අනුමාන ඉල්ලලා තිබ්බා විශේෂයෙන්ම භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකට. ඉතින් මේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකේ මම කලින් පේපර් ව්‍යුහය සඳහන් කරලා සහ ඊට අමතරව භූගෝල විද්‍යාව පිළිබඳ සඳහන් කිරීමක් කරලා කලින් වීඩියෝ එකක් දැම්මා. ඊට කලින් ෂෝට් නෝට් ක්‍රියේට් කරන විදිහ ඔයාලට දැන් තියෙන්නේ කෙටි කාලයයිනේ. ඒ කාලය තුල ඔයාලා පාඩම් කරන දේ හරියට මතක තියාගන්න කොහොමද අපි හරියටම ෂෝට් නෝට් එකක් ක්‍රියේට් කරන්න කියලා මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා. වීඩියෝස් 3ක් දාලා තියෙනවා දැන් 2026ට අදාළව. ඉතින් මේ වීඩියෝස් 3ක් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ භූගෝල විද්‍යාවට අදාළව දෙවැනි වීඩියෝ එක. මේකෙදි මම ඔයාලට ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්නම් වැඩි කතා නැතුව භූගෝල විද්‍යාව පේපර් එකේ ස්ට්‍රක්චර් එක සඳහන් කරලා අනුමාන ටික මං කියාගෙන යන්නම් ඔයාලට. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ මගේ අනුමාන ගිය වසරවල් වල ඊටාම සාර්ථකව මම අනුමාන ලබා දුන්නා. අනුමාන පාඩම් ටික ලබා දුන්නා. ඉතින් ගොඩාක් අයගෙන් ඒ වීඩියෝස් වලට ඔයාලගේ අක්කලාගෙන් ප්‍රතිචාර ලැබුණා මට. ඒ නිසාම තමයි යුනිවර්සිටි එකේ වැඩත් එක්ක මට මේ දවස්වල එක්සෑම් උත් තියෙනවා. ඉතින් ඒත් එක්ක තමයි ඔයාලට මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් පේපර්ස් කීපයක්ම සංසන්දනය කරලා ඔයාලා දන්නවා පාස් පේපර්ස් සංසන්දනය කිරීමෙන් දිගින් දිගටම අනුමාන හරියට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ අනුමාන ටික ඔයාලට ගොඩක් මහන්සි වෙලා තමයි හදලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ මම අවසානට කියන අනුමාන ටික හරියට බලාගෙන යන්න. ඔයාලා දන්නවා භූගෝල විද්‍යාව පේපර් එකේ එක කොටස දෙක කොටස කියලා බෙදෙනවා. එක කොටසේදී එක කොටසේ පළවෙනි කොටසේ MCQ ටික, ඊළඟට එක කොටසේ දෙවෙනි කොටසේ වර්ණ සිතියම්, ඊළඟට සිතියම් ලකුණු කිරීම ඒ ටික තියෙනවා. තුන්වෙනි කොටසේ තියෙනවා ප්‍රායෝගික භූගෝල විද්‍යාව රචනා ප්‍රශ්න 4ක් එනවා. ඒකෙන් ඔයාලා කැමති දෙකක් තෝරාගෙන ලියන්න ඕනේ. ඉතින් මේකෙදි ගොඩක් අය GIS, GPS, RS ආශ්‍රිත ප්‍රශ්නයක් සහ දත්ත තොරතුරු භූලක්ෂණ සිතියම් වලිනුත් ඇහෙනවා. එතකොට ඒ ප්‍රශ්න ටික කරන්න රචනා ප්‍රශ්න තෝරගන්නවා. ප්‍රස්ථාර සහ සංඛ්‍යානය ආශ්‍රිත වෙන පාඩම් වලින් එන ප්‍රශ්න ගොඩාක් අය අකමැති මේවා කරන්න. ඒ වගේම ටිකක් බැලෑරුම් ප්‍රස්ථාර එහෙම අඳින්න හරියට බලාගත්තේ නැති කෙනෙක්ට. ඒ නිසා ඉතින් ඔයාලා ඔය රචනා ප්‍රශ්න නම් කරන්නේ ඒවා වලට ફોකස් එක දීලා ඒ ටිකක් බලා ගන්න. හැබැයි ප්‍රස්ථාර සංඛ්‍යාන ආශ්‍රිතුනොත් මම දෙන අනුමාන වලින් ඔයාලා ඒ ටික බලාගෙන යන්න. කෝකටත් කියලා ආවොත් එම කොහොම හරි කරගන්න එපා. අපි මොකක් හරි ප්‍රශ්නයක් බොරුවට හරි ඒකට උත්තරයක් මනසින් ක්‍රියේට් කරගන්න ඒ පාඩමේ ආශ්‍රිතව මතු පිටවත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම අපි කරගන්න ඕන ලොකුම දේ. ඒ නිසා පාඩමේ ෂෝට් නෝට් එකක් හැම වෙලේම ක්‍රියේට් කරගෙන අවසානයේ දක්වා ඒ ෂෝට් නෝට් එක ඔයාගාව තියාගන්න. ඔයාට විභාගෙට කලින් දවසට මාරම වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට ෂෝට් නෝට්ස් හදන විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඊළඟට අපි භූගෝල විද්‍යාව පේපර් එකේ දෙක කොටස ගැන කතා කරමු. එතනදී භෞතික සහ මානුෂ භූගෝල විද්‍යාව ආශ්‍රිතව තමයි ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් භෞතික භූගෝල විද්‍යාවෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න 4ක් එනවා. එතනින් ඔයා කැමති දෙකක් තෝරගන්න ඕනේ. මානුෂිකනොත් දෙකක් තෝරගන්න ඕනේ. ඔක්කොම ප්‍රශ්න 5ක් කරන්න ඕනේනේ. එතකොට ඔක්කොම ප්‍රශ්න 5ක් ලියන්න. ඔයාල් මේකෙන් දෙක තෝරගෙන තව එකක් තෝරගන්න ඕනේ භෞතික හරි මානුෂ හරි කොටස් වලින්. ගොඩක් අයට පැටලුණාද දන්නේ නැහැ මං කියපු විදිය. මං සරලව කියන්නම්. ඔයා භෞතිකයෙන් ප්‍රශ්න 3ක් කරනවා නම් මානුෂිකයෙන් කරන්න ඕනේ ප්‍රශ්න 2යි. එහෙම නැත්නම් මානුෂිකයෙන් ප්‍රශ්න 3ක් කරනවා නම් භෞතිකයෙන් ප්‍රශ්න 2ක් කරන්න. ඔක්කොම ටෝටලි 5ක් වෙන්න ඕනේ. එහෙම තමයි මේ දෙක කොටස හැදෙන්නේ භූගෝල විද්‍යාව පේපර් එකේ. ඔයාලට දැන් සරලව පැහැදිලි වෙලා ඇති මම මේ කියපු දේ පේපර් එක සම්බන්ධ සරල අයිඩියා එකක් තියාගෙන අපි අනුමාන වලට යන්න ඕනේ. මොකද නැත්තම් ඔයාලට පැටලෙනවා. හරි අපි අනුමාන ගැන කතා කරමු දැන්. භූගෝල විද්‍යාව 2026 පේපර් එකට අදාළ අනුමාන ටික ඔයාලා කොලයක් අරගෙන ලියා ගන්න. ඒ වගේම මේ කොටස් ටිකම බලාගෙන ගියොත් ඔයාලට ලොකු ඒ කියන්නේ
අනිත් පාඩම් නැතත් ඒකක් ගන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ අනුමාන ටික හරියට බලා ගන්න. මෙතනදී ඔයාලට පේපර් එක ආවරණය වෙන්න මම අනුමාන පාඩම් ටික හදාගෙන තියෙනවා. ඒ පාඩම් ඇතුළතදී මම සඳහන් කරන්නම් මොන ප්‍රශ්න වගේද මොන වගේද ඇහෙන්නේ කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම කොලයක් අරගෙන ලියා ගන්න. ඉතින් එක කොටසේ තුන කොටස. එක කොටසේ තුන කොටස ප්‍රායෝගික භූගෝල විද්‍යාව රචනා ප්‍රශ්න ඇහෙනවා. එතනදී මම අනුමාන කරනවා ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය GPS එකයි. ඔයාලා තව RS බලාගෙන යන්න. GIS උත් කෝකටත් කියලා බලා ගන්න ඒ තුනම කවලම් කරලා ප්‍රශ්න වලට එනවා. සමහර දෙකක් මික්ස් කරලා ප්‍රශ්න වලට එනවා. ඒ නිසා සරලව සටහන් බලා ගන්න. ඊළඟට ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත හොඳින් බලාගෙන යන්න. සංඛ්‍යාත බහුවස්ත්‍ර ජාල රේඛ නිර්මාණ බෙදන ලද වෘත ප්‍රස්ථාර මේ කොටස් ටික හොඳින් බලාගෙන යන්න. ඔයාලා අර ප්‍රශ්න තෝරාගෙන කරනවා නම් රචනා ප්‍රශ්න විතරක් ලියනවා වුණත් මම කියනවා ඔයාලට මේ කොටස් ටික බලාගෙන යන්න කියලා කෝකටත්. ඊළඟට දෙක කොටස පේපර් එකේ භෞතික සහ මානුෂ ප්‍රශ්න වලට මොන පාඩම් වලින් දෙන්නේ මොන කොටස් දෙන්නේ කියන එක තමයි මම කියන්නේ. එතකොට භෞතික භූගෝල විද්‍යාව ඒ කොටසට පද්ධති පාඩම හොඳින් බලාගෙන යන්න. ජල චක්‍රය සාමාන්‍යයෙන් වැඩිපුර බලාගෙන යන්න. ඊළඟට පස ආශ්‍රිතව ප්‍රශ්නයක් එන්න පුළුවන්. පාංශු පැතිකඩ හොඳින් බලාගෙන යන්න. භූරූප වලට මම අනුමාන කරනවා හොඳටම බලාගෙන යන්න. ගංගාශ්‍රිත භූරූප හොඳටම බලාගෙන යන්න. ඊළඟට ග්ලැෂියර් භූරූප ඊළඟට හොඳටම බලාගෙන යන්න. ඊළඟට කෝකටත් කියලා කාන්තාර ආශ්‍රිත භූරූප සහ සාගර තරංග භූරූප බලාගෙන යන්න. 2022 කාන්තාර ආශ්‍රිත භූරූප ආවා. ඉතින් ඒ වුණාට කෝකටත් කියලා කාන්තාර ආශ්‍රිත භූරූපයි සාගර තරංග භූරූපයි බලාගෙන යන්න. වැඩිපුර ගංගාශ්‍රිත භූරූප සහ ග්ලැසියර් භූරූප බලාගෙන යන්න. ඊළඟට දේශගුණේ පාඩම බලා ගන්න හොඳට. බියෝම වල නිවර්තන වර්ෂා වනාන්තර බලා ගන්න. ස්වභාවික උපද්‍රව සහ ආපදා කියන පාඩම. ඒකත් අනිවාර්යෙන් බලා ගන්න. එතකොට ඔයාලා ලියාගෙන ගියාද දැන් පද්ධති පාඩම ඊළඟට පස ආශ්‍රිත පාංශු පැතිකඩ භූරූප ටික ගංගාශ්‍රිත භූරූප ග්ලැසියර් භූරූප කාන්තාර ආශ්‍රිත භූරූප සාගර තරංග භූරූප ඊළඟට ස්වභාවික උපද්‍රව සහ ආපදා බියෝමවල නිවර්තන වර්ෂා වනාන්තර. හරි, අපි දැන් දෙක කොටසේ එන්න පුළුවන් මානුෂ භූගෝල විද්‍යාව ආශ්‍රිත ප්‍රශ්න මොනවාද පාඩම් මොනවාද කියලා බලමු. අනිවාර්යයෙන්ම කොහොමත් ඔයාලා දන්නවනේ ජන සංඛ්‍යාව ප්‍රශ්නයක් එනවම තමයි. ජන සංඛ්‍යාව පාඩමේ ලංකාවේ ආශ්‍රිත ජන සංඛ්‍යාවටත් වැඩිපුර ફોකස් එකක් දෙන්න. ඒ වගේම ලෝක ජන සංඛ්‍යාව සාමාන්‍යයෙන් එන්නේ ලෝක ජන සංඛ්‍යාව තමයි. ඒවවල ගැටලු ඒ සම්බන්ධ සියලුම දේවල් ජන සංඛ්‍යාව පාඩම ආවරණය කරගන්න කියලා මම එතනදී මේක එනවා කියලා ફોකස් කරන්නේ නැහැ. එහෙම කාටවත් ફોකස් කරන්න බෑ. ඉතින් ජන සංඛ්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු පාඩමක්. හැබැයි ඒකෙදි පාස් පේපර්ස් ටික කරලා ගියොත් ජන සංඛ්‍යාව ආශ්‍රිත ඔයාලට අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නෙට ලකුණු ඔක්කොම ටික ගන්න පුළුවන්. පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම තමයි වැඩිපුර ඇහෙන්නේ. ඒවා වලින් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පාස් පේපර් කර ඉන්න වෙලාව මදි කියලා හිතෙනවා නම් ඔයාලට කම්මැලි නම් ඔයාලා මම මේ කියන ටෙක්නික් එක යූස් කරන්න. මමත් අවසානම කාලේ එක සබ්ජෙක්ට් එකක පාස් පේපර් කරන්න ටිකක් කම්මැලි හිතිලා මම මේක තමයි කරේ. ඔයාලා පාඩම් කරනකොට සාමාන්‍යයෙන් කියවගෙන යන එකනේ කරන්නේ. එතකොට පාස් පේපර් එකේ ප්‍රශ්නේ හිතා ගන්නකෝ. පාස් පේපර් එකේ ප්‍රශ්නේ අපි බලනවා normally. ඒ ප්‍රශ්නේ බලලා උත්තර පත්‍රයෙන් ඒකට දීලා තියෙන උත්තරය සම්පූර්ණ කියවන්න දෙපාරක් විතර. සම්පූර්ණ කියවන්න. එතකොට ඔයා ලියලිය ඉන්න ඕනේ නැහැ. ඔයාගේ කාලය ඉතුරුයි. ඔයා කියවලා තමයි ඒ දැනුම ඔයාගේ ඔළුවට දාගන්නේ. මේක ගොඩාක් හොඳ මෙතඩ් එකක්. ඔයාලට කාලය ඉතුරු කරගන්න මේ තියෙන පොඩි කාලයක්නේ අපිට තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය ඔයාලට ගොඩාක් වැදගත් වේවි.
ඉතින් මානුෂ භූගෝල විද්‍යාව මම අනුමාන කරනවා ජනසංඛ්‍යාව පාඩම අනිවාර්යෙන් සුපිරියටම බලාගෙන යන්න. ඊළඟට අනිවාර්යයෙන්ම ජනාවාස වලින් ප්‍රශ්නයක් ඒවි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ග්‍රාමීය ජනාවාස, නාගරික ජනාවාස වැඩිපුර ගැමරික ජනාවාසත් හොඳින් බලාගෙන යන්න. ගැමරික ජනාවාස කියන්නේ මොනවාද? ඒ සම්බන්ධ ගැටලු මොනවාද? එතකොට ඒවා ආශ්‍රිතව පාඩමේ තියෙන සම්පූර්ණම කොටස ගැමරික ජනාවාස බලාගෙන යන්න. මම ඔයාලට කියනවා ස්පීඩ් වැඩිද මන් දන්නේ නැහැ. හැබැයි ඔයාලගේ කාලය ඉතුරු කරගන්න ඕනේ. ගොඩාක් විස්තරාත්මක වීඩියෝ එකක් ඔයාලා බලන්න කැමති නැහැ. ඊළඟට ජනසංඛ්‍යාව, ජනාවාස, ගෝලීයකරණය බලා ගන්න. ගෝලීයකරණය සාමාන්‍යයෙන් බලාගෙන යන්න. නිෂ්පාදන කර්මාන්ත කියන පාඩම් බලා ගන්න. ඇඟලුම් කර්මාන්ත පොඩ්ඩක් ඒකේ බලා ගන්න ළමයි. ඊළඟට නාගරීකරණයත් බලාගෙන යන්න සාමාන්‍ය මට්ටමකින්. ඓන්ද්‍රීය කෘෂි කර්මාන්තේ ටිකක් වැඩිපුර ફોකස් එකක් දෙන්න. ඓන්ද්‍රීය කෘෂි කර්මාන්තයට. ඓන්ද්‍රීය කෘෂි කර්මාන්තයේ හරිත විප්ලවය මේ කොටස් දෙකට ඒ පාඩමේ වැඩිපුර ફોකස් එකක් දෙන්න. සංචාරක කර්මාන්තත් බලා ගන්න මේ මානුෂ භූගෝල විද්‍යාව ආශ්‍රිතව. ඉතින් මේ කොටස් ටික තමයි අනිවාර්යයෙන්ම එන්නේ කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මෙතනින් මේ පාඩම් ටික ආවරණය වෙන්න හොඳට බලාගෙන ගියා නම් අනිවාර්යෙන් A+ එකක් ගන්න පුළුවන් ඔයාලට. මොකද මෙතනින් එහාට ආයෙ ඇහෙන්නේ නැති තරම් මේ ප්‍රශ්න තමයි ගොඩක් දුරට ඇහෙන්නේ මේ පාඩම් වලින්. ඒ නිසා මේ පාඩම් වල මේ කොටස් හොඳින් ආවරණය කරගෙන යන්න. මොකද අනුමාන හැදෙන්නේ ගොඩාක් පාස් පේපර්ස් පිළිවෙලකට. ඒ නිසා ඒ ටෙක්නික් හොයාගත්තට පස්සේ මේ වගේ පාඩම් වලින් ඇරෙන්න ආය ඇහෙන්නේ නැති වෙයි ගොඩක් දුරට. ඒකක් ගන්න ඔයාලට පුළුවන්. ඒ නිසා මේ කොටස් මේ පාඩම් වලින් හොඳට බලාගෙන ඔයා යන්න ඕනේ. ඉතින් එක්සෑම් එක ගොඩක් ළඟයි. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම හොඳට වැඩ කරන්න මේ ටිකේ. අනිවාර්යයෙන් මේ ටිකේ කරන වැඩ කොටස අනුව තමයි ඔයාගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. හොඳට පාස් පේපර්ස් කරන්න, හොඳට කෑම ගාලා වතුර බොන්න. ඉතින් ස්ට්‍රෙස් ගතිය නැති වෙන්න ඔයාලට ස්ට්‍රෙස් වගේ තේරෙනවා නම් එක දිගට පාඩම් කරද්දී එළියට ගිහිල්ලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ කාමරය ඇතුළෙන් පාඩම් කරනවා වෙනුවට එළියට ගිහිල්ලා පොත අරගෙන කියවන්න, ඇවිද පාඩම් කරන්න. ඔයාලා මේ මෙතඩ් දන්නවා ඇති කියලා හිතනවා. ඔයාලට ඒ ක්‍රමවේද පාඩම් කරන්න ඕන මෙතඩ්ස් තියෙනවා සාමාන්‍යයෙන් එක විදිහට පාඩම් කරන. ඇඳට ගිහිල්ලා පාඩම් කරන්න ගියපුවාම ගොඩක් අයට නිින්ද යනවා. හැබැයි ඒකත් කම්මැලි වුණොත් ඒකත් try කරලා බලන්න. ඒ වගේ එක විදිහට ඔයාලා පාඩම් කරලා ෂෝට් නෝට් හදාගෙන එතකොට මයින්ඩ් මැප් එක හදන විදිහක් මම කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. ඒ කියන්නේ පාඩම් වලට අදාළව මයින්ඩ් මැප් එක හදන්නේ කොහොමද කියලා. මයින්ඩ් මැප් එක හදාගෙන පාඩම් කරන්න ගත්තොත් එම ඔයාලට මේ පාඩම මොකක්ද කියලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පාඩම මේ ඊසි වගේ වෙන්න තේරෙන්න පුළුවන්. අනිත් එක පේපර් එක ලියන්න කලින් දවසේ සහ පේපර් එක සමහර පේපර්ස් තියෙනවානේ දවල්. එතකොට උදේ වරුවේ නැත්නම් උදේ තියෙන පේපර් එකට පාන්දර පාඩම් කරනකොට මයින්ඩ් මැප් එක තිබ්බොත් එම ඔයාලට සම්පූර්ණ පොත බල ඉන්න ඕනේ නැහැ. මේක තමයි මේ පාඩමෙන් කියන්නේ මේ කොටස් ටිකනේ ඕනේ වෙන්නේ කියන එක ඔයාට අයිඩියා එකක් අනිවාර්යෙන් ලැබේ. ඉතින් මයින්ඩ් මැප් එකත් බලා ගන්න. හැම පාඩමකම මයින්ඩ් මැප් ඇඳගන්න. ඔයාලා ඒක ක්‍රියේට් කරගෙන ෂෝට් නෝට්ස් ක්‍රියේට් කරගෙන ඒ වැඩ ටික කරගන්න. අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කොච්චරවත් මේක සරලයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ එක්සෑම් එක සරලයි. ඕක මොකද මේ පාර බැරි වුණොත් ඊළඟ පාර කරගන්නවා වගේ එහෙම හිතන්නම එපා. අවුරුද්දක් කියන්නේ අපේ ජීවිතේ වටිනම කාලේ සහ අපිට ගොඩාක් වැඩ කරගන්න පුළුවන් කාලේ. අනිත් එක තමයි ඒ ලෙවල් ලියලා මේ මොන හරි ඔයාලට ආපු ඩවුට් එකකට ඔයාලා ජොබ් වලට යනවා. එහෙම එතකොට ඔයාලට අතෑරෙනවා එක්සෑම් එක. ඒ නිසා පළවෙනි පාරම කරගන්න බලන්න මේ මාස දෙක ඇති ඔයාලට හොඳට වැඩ කරලා උනන්දුවෙන් වැඩ කරලා හොඳ රිසල්ට් එකකට යන්න. මම මේ කියන මෙතඩ් ටික අනුගමනය කරලා ඔයාලගේ ජීවිතේ තියෙන වැදගත්ම කාල සීමාවේ වැදගත් විදිහට හොඳ මානසිකත්වයකින් යුතුව පාඩම් කරන්න. ඔයාලට ওই කාලෙදි තියෙන ප්‍රශ්න සාමාන්‍ය තරුණ කාලේ අපේ යෞවන කාලේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න හැම දෙයකටම වඩා ඉගෙන ගත්තොත්
ගත්තොත් එතන තමයි තියෙන්නේ ඔයාලගේ ලෝකේ. ඔයාලගේ හැමදේම තීරණය වෙන්නේ ඔයා ඉගෙන ගන්න තත්ත්වය අනුව. ඔයා කැම්පස් එකට ගියාට පස්සේ එතනින් පස්සේ ඔයාගේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ? ඒ වගේම එතනින් පස්සේ අපිට ලැබෙන අලුත් දේවල් ඒව වලින් අපිට අපේ ජොබ් එක තීරණය වෙනවා හැමදේම තීරණය කරගන්න අපිට පුළුවන් අපි මහන්සි වෙලා වැඩ කරවුවොත් ඒ හැම පැත්තම හොඳට ගොඩනගා ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම පාඩම් කරලා හොඳ මානසිකත්වයකින් යුක්තව හොඳට පාඩම් කරලා ඔයාගේ වැඩ කොටස අනිවාර්යෙන් හොඳටම අවසන් කරගන්න ඕනේ මේ විභාගය ලම් වෙන්න කිට්ටුව. ඉතින් අනිවාර්යෙන් ඔයාලට සුබ පතනවා. දවස් ටික බෙදාගෙන සබ්ජෙක්ට් වලට අදාළව පාඩම් කරන්න. මේන් සබ්ජෙක්ට් 3ට වැඩි ફોකස් එකක් දෙන්න. ඉතින් ඔයාලට බැරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ සබ්ජෙක්ට් එක අතහැරලා දාන්න නැතුව පුළුවන් සබ්ජෙක්ට් එක චුට්ටක් පැත්තකින් තියලා බැරි සබ්ජෙක්ට් එක ටිකක් වැඩිපුර බලන්න. එතකොට ඔයාලට සබ්ජෙක්ට් බැලන්සින් කියන එක වෙනවා. ඔයා හිතන්නේ දෙකකට ඒ දෙකක් තිබිලා එකකට 100ක් තිබ්බොත් පොඩ්ඩක් අපිට කැම්පස් යන්න බැරි වෙනව නේද? එතකොට ඒක ඔයාලට පසු කාලෙ ගොඩක් දුකක් හිතෙනවා. ඒ නිසා අනිවාර්යෙන් සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන හොඳ රිසල්ට්ස් එකට යන්න try කරන්න. හරි ඔයාලගේ වෙලාව මම කන්නේ නැහැ. ඉතින් මේ ටික අනුමාන ටික බලාගෙන යන්න අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් සුබ පතනවා හොඳින් පාඩම් කරන්න කියලා. මගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න තවත් ඔයාලට මේ අනුමාන වලට ඇරෙන්න මම තව වීඩියෝස් හදාගත්තොත් ඒ කියන්නේ තව අනුමාන මේවා එයි කියලා සහ පැහැදිලිව අනුමාන ටික ඔයාලට වීඩියෝ එකකට ගේන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම සබ්ජෙක්ට් කීපයක දේශපාලන විද්‍යාව සිංහල ඒ සබ්ජෙක්ට් ඔක්කොගෙම අනුමාන හදන්න ඕනේ. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මාව මගේ ඉතුරු වීඩියෝස් ටිකත් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.